ඉතින් අඳාල් බලන්න යන්නේ ටැමිඩස් කියන 2025 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. චිරපටි ආහන්බේ දෙපඩ පෙන්නනවා අන්තරේ සුන්දර ගෙදරක භූවිද්‍යාඥයෙක් වන ඉෂ්කේනෙක් කෙනා ගොඩක් සාමකාමීන ජීවිතයක් ගත කරනවා කියලා. ඒක උදෑසනක එයා තමන්ගේ රිසර්ච් එකක් කරන්න මෙතන තියෙන ගාවලක් දවට යන්න තීරණය කරනකොට මෙයාගේ අම්මගෙන් කෝල් එකක් එනවා කියලා දකින්නේ නැහැ. ටික වෙලාවක් මෙයා වැඩ කරමින් ඉද්දී සර්පයෙක් හදිසියෙන් මෙතෙන්ට ඇවිල්ලා එයාගේ අතට දෂ්ට කරනවා. ඉතින් මෙයා බීතරපත් වෙලා තමන්ගේ ෆෝන් එක එළියට ගත්තත් කාටවත් කතා කරන්න කලින් ආම්බෙන් කන්දෙන් පළයට වැටෙනවා මේක. ඊළඟට එයා පීයක් අරගෙන තුවාලේ ලොකු කරලා මේකෙන් විෂ ටික උරන්න උත්සාහ කරනවා. එයා තමන්ගේ ගෙදරට දුවගෙන ගිහලා වතුර ටිකක් බීලා ඇඳට වැටුණාත් පේනවා තප්පර කීපයක් යද්දී අඩ සීන තියෙනවා කියලා. පැය කීපයකට පස්සේ ඉෂ්ණවතා තවදුනාම නැකිනවා මෙයාගේ අත ගොඩක් ඉදිමිලා තිනවා කියලාත් තමන්ට සෙලවෙන්නවත් පර නැහැ කියලාත්. ඒ වගේ මෙයාගේ දොරට එළියෙන් කවුරුහරි තට්ටු කරන සද්දයක් මෙයාට ඇහෙන අතර එයා දකිනවා හෙලිකොප්ටරයක් එයාගේ ගෙදරට උඩින් පියාසට කරනවා කියලා. හැබැයි උනත් මෙයාට හෙලවෙන්නවත් කතා කරන්නවත් හැකියාවක් නැහැ. සවස් වරුවේ එයා තවත් වතුර ටිකක් බොන්න කියලා තමයි ඇතෙන්ගලියට යන්න උත්සාහ කරන්නේ. හැබැයි උනත් මෙයාට හිට ගන්නවත් පර නැති නිසා එයාට සින්දිනවා බිම දිගේ බඩ ගන්න. බෝතනේ අතට ගන්න උත්සාහ කරාදී මේක බිමට ඇඳ වැටෙන නිසා එයාට දැන් බිම ඇටළු තියෙන වතුර ටික බොනවා හැරෙන්න වෙනත් එක අපයක් නැහැ. පේනවා ඉෂ්ටමේලදියාගේ අම්මා මතක් වෙනවා කියලා. ඒ වගේ මේලදී මෙයාගේ ෆෝන් එකට අපියට ආතදේ කියලා ඇගේ අම්මගෙන් මෙසේජ් එකක් එනවා. මේක සිද්ධලා දින ගණනාවකට පස්සේ ශාම දුවනහම එයාට පොඩි සනීපයක් දැනෙන අතර පේනවා මෙයාගේ අතේ තුවාලයක් යටතත් තෙරපත් වෙලා. ඉතින් එයා තමන්ගේ වාහනේ පිරිසිදු කරලා ඉක්මනටම මේකට නැගලා කීපතාවක් ස්ටාර්ට් කරනකොට තමයි ඇත්තටම මේක ස්ටාර්ට් වෙන්නේ. ඉෂ්ණග්‍රයට යනකොට පාරවල් ඔක්කොම හිස් කියලා දැකලා පුදුමෙටපත් වෙනවා. අවසානයේදී බිම කුණු වෙච්ච මලසොරුරක් තියනවා කියලා දැකලා එයා බීතිරපත්ලා තමයි වාහනේ නවත්තන්නේ. නගරයේ සෑම තැනක මහමුදා වාහන තියෙන අතර තවත් වාහන ඇතුලේ මියගිපු කට්ටිය ගොඩක් ඉන්නවා. මෙතන තියෙන බෝඩ් එක ලියලා තියෙනවා ගෝලීය වසංගතයක් ඇති වුණා කියලාත් ඒක නිසා ඇමරිකා රාජ්‍ය සම්පූර්ණයෙන් අත්හිටුවලා තියෙනවා කියලාත්. එයා මේකෙන් බීටපත් වෙලා නැවත තමන්ගේ වාහනට නැගලා ඉක්මනට මෙයාගේ රේඩියෝ එක ඔන් කරනවා. නිව්සලෙන් මහජනතාවට මතක් කළ දෙනවා වෛරසය තමත් ඉක්මනින් බෝ වෙනවා කියලාත් ඒක ඇත්තටම මාරාන්තිකයි කියලාත්. ඒක නිසා සෑම කෙනාම ගෙදර ඉන්න ඕනේ. එයා තමන්ගේ දෙමාපියන්ගේ ගෙදරට ආවත් ඉෂ්ගේ හදවත බෙදියමින් මෙයා සොයා ගන්නවා. එයාගේ දෙමාපියන් දෙන්නම අවාසනාවකට මිය ගියලා. ඉතින් හදවත බෙදලා මෙයා හඬවල පෙන අතර ටික වෙලාවකට පස්සේ තීරණය කරනවා ගෙදර මෙදුරේ වලක් කාරලා දෙමාපියන් දෙන්නව වල දාන්න. ඒ වගේම අවසාන වතාවට එයා මේකලන්ට සමුගෙනවා. එයා තමන් පොඩි කාලේ හිටියදී පොඩ්ඩක් විවේක ගත්තට පස්සේ ඉෂ්ණගරේ පොරා කට්ටිය ඔසමින් ගමන් කරන අතර මෙයා දකින්න පල්ලිය තුලේ මලසරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඊට පස්සේ තුවක්කුව ඇතුළුව අවශ්‍ය දේවල් ගොඩක් එකතු කරගෙන තමයි මේ නගරයෙන් පිටත්ලා යන්න පාලම ගාවට යන්නේ. හැබැයි අවාසනාවකට පාලම සම්පූර්ණයෙන් අවේර වෙලා මේකෙන් යා කලකිරීමටපත් වෙලා කෑ ගහනවා. ඊට පස්සේ එයා ලාස් වේගාස් වෙතට යන්න වෙනත් පාරක් පාවිච්චි කරනකොට පේනවා මේ පාර සම්පූර්ණයෙන් පාළුවට ගියලා. ගොඩනැගිල්ල ඇතුළට ගියලා කට්ටිය ඔසවනකන් කිසිම දක්වින්න නැති නිසා ඉෂ්ටීරණය කරනවා ජැකුසි එක පිපික ගන්න. ඊට පස්සේ ඩ්‍රින්ක් එකක් ගන්න බාරකට ගියපු ගමන් ආදේශයෙන් පිටපස්සෙන් කටාඩක් කැලත් ඉගැසෙනවා. පේනවා මෙයාට මේ කතා කරලා තියෙන වෙන කවුරුත් නෙමෙයි මිල්ටන් සහ ඇන් කියන දෙන්නා. ඒගොල්ලෝ පැහැදිලි කරනවා තමන් වෛරසයට ඉමුන් කියලාත් මේ සෙල්ල මාරම් මුදුන් දවසේ දාන් ඒගොල්ලෝ මෙතන සිරවෙලා ඉන්නේ කියලාත්. මිල්ටන් තමන්ගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු නිව්සෙල රෙකෝඩින් එකත් ඉෂ්ට පින්නනවා. මේක කියනවා වෛරසය අලුත් කියලාත් කවුරුවත් මේක ගැන දන්නේ නැහැ කියලාත් ඒක කොහෙන්ද ආවේ කියලාවත් කවුරුවත් සොයාගත්තේ නැහැ කියලාත්. වැක්සින් එක වැඩ කරේ නැති නිසා මිනිසුන් බීතිරපත් වෙලා පාරවල කැලේ ගහන්න පටන් ගන්න. ඉතින් අවසානයේදී රංචියටත් රටේ පාලනය අයිමෙල්ලා තියෙන අතර වෛරසය වෙච්චෙන් රට සම්පූර්ණයෙන් අත්පත් කරගෙන ඉෂ් පිළිගන්නවා එයාගේ දෙමාපියන් එයාට මේ අලුත් රෝගය ගැන කිව්වත් තමන් නැත්තටම මේක මෙච්චර භයානකයි කියලා විශ්වාස කරේ නැහැ කියලා. වෙල්ටන් සහ ඇන් මෙයාට කියනවා ලෝකයේ සෑම රාජ්‍යයක්ම විනාශ වෙලා තියෙන්නේ. ඒ වගේම මේකෙන් ජීවිතේ බෙරගත්ත කට්ටිය ඉන්නේ 0.001කටත් වඩා අඩු ගාණක්. ඇන් පාපෝච්චාරණය කරනවා ඇයට සිද්ධ වුණා කියලා වීඩියෝ කෝල් එකකදී තමන්ගේ දියණියා සහ සැමියා මියන ආකාරයෙන් බලන් ඉන්න.
දෙන්න මත්පැන් පානය කරමින් ඉන්නකොට ඉස්ලිෆ්ට් එකට නැගලා මෙතනින් යන්න සූදානම් වුණත් එයාට තීරුම් යනවා මෙයාට බිල්ඩින්ගෙන් එළියට ගිහලා යන්න තැනක් නෑ. ඒක නිසා එයා තීරණය කරනවා මෙතන බිම නිදා ගන්න. පවුදු දැසනයා දකිනවා ඈන් කඩේ තියෙන ගණන් මැදුම් නැදගෙන ඇවිල්ලා කන්නඩියක් ඉස්සා ලස්සන බලනවා කියලා. ඉස්මේලාවේදී ජීවිතුම ට්‍රේන් එකේ වැදගත්කම ගැන ඇයට කියන්න උත්සාහ කරා. තැන්නරෙක් පෙත්‍රමයාට කියනවා ඇගේ හදවත ගැහුණත් ඇත්තටම ජීවිතුම අතර නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ තුන්දෙනා උදේහාරය ගන්න එකතු වෙන අතර ඉස්මේලාදී තීරුම් ගන්නවා බිල්ටන්ගේ බිරිඳත් මේ ගිහලා තියෙන්නේ. එයත් එක්ක මේ හෝටලේ ඉන්නකොට ඉෂික්මන්ට මෙතනින් පිටත් යනවා කියලා මේගොල්ලන්ට කියනකොට ඈන් මේ නිවුස් එකෙන් අප්සෙට් කරලා නැගිටලා යනවා මිස්සෙන්. බිල්ටන් ඉෂ්ටමෙතේ ඉන්න කියලා තමයි ඒතු ගන්න උත්සාහ කරන්නේ. එයා කියනවා මේගොල්ලන්ට කෑම වගේම මෙතන වැඩ කරන ජෙනියෙකුත් තියනවා කියලා. ඊට පස්සේ ආයිෂ්ට තමන්ගේ තුවක්කුව පෙන්නමින් කියනවා එයා සහ ඈන් අතර එකගතාවයක් තියනවා කියලා. එයා කියනවා කෑම ඉවරුණාට පස්සේ ඒතන තමන්ගේ ජීවිතය නැති කර ගන්නවා. ඉස්මිලාදී මේගොල්ලන්ට කියනවා ඒගොල්ලන්ගේ රටේ කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 10ක් උනන් ජීවත් වෙන්න පුළුවන් තරම් සම්පත් තියනවා කියලාත් ඒගොල්ලන්ට ජීවිතය නැති කරගන්න අවශ්‍ය නැහැ කියලාත්. ඒ වුණත් මිල්ටන් අනෙක් පැත්තට අහනවා තමන් ආදරය කරපු සියලුම දේවල් නැති වුණාට පස්සේ ඇයි ඇත්තටම ජීවත් වෙලා වැඩක් තියනවද කියලා. මෙතනින් පිටත් වෙලා යන කරෙන් ඉෂාන්ගෙන් යත් එක්කෙන කියලා සිටියත් පේනවා ඇයි මෙයා ප්‍රතික්ෂේප කරනවා කියලා. හැබැයි උනත් අනෙක් පැත්තට ඇයි මෙයා සිප ගන්නවා. ඒක නිසා ඉෂ්ට ඇව තල්ලු කරලා යන්න වෙනවා මෙතනින්. එයා මෙතනින් පිටත් වෙලා යන අතරතුරේදී අවාසනාවට මිදිසද්ද දෙකක් ඇහෙනවා. වේගෙන් හදවත බෙදලා ඉෂි තමත් වේගෙන් වාහනේ පාරේ එලවන් යන අතර බල්ලේ කැප්පෙන් යන්නේකෙන් එයා නෝනාමෙන් තමයි මෙයා බීරගන්නේ. මේක සයින්යක් කියලා විශ්වාස කරමින් එයා බල්ලට ලකී කියලා නම් දාලා තීරණය කරන ඔයත් එක්ක බල්ලා වර්ගෙන යන්න. ඊළඟට ඉෂ් පුස්තකාලයට ගිහිල්ලා සර්වයිවල් ගැන ලියලා තියෙන තමන්ට සොයාගන්න පුළුවන් සෑම පොතක්ම මේ පුස්තකාලයෙන් එකතු කරන්න පටන් ගන්නවා. වෙන මොකද්ද කරන්න කියලා දන්නේ නැතුව ඉෂ්ලකෙත් එක්කරෝ ජීවිතයක් ආරම්භ කරන්න තීරණය කරමින් එයාගේ පැරණි ගෙදරට තමයි යන්නේ. වෛරසය පැතිරලා මසරංගතුලා තිබ්බත් ඉෂ්ඨාමන් ජීවිතුන් අතර ඒ වගේම එයාගේ දොරේ බැඳ සහ ව්‍යායාම කරමින් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. හැබැයි උනත් මෙයාට තීරුම් යනවා සමහර වෙලාවට එයාගේ මනසත් මේකුරු තෙන්න පටන් ගන්න කියලා. ඒ වගේම මෙයා සමහර දවස්වලට එයාගේ වාහනේ නැගලා හිත හැරුණුවත් ඒලවනවා. එක උදෑසනක එයාට ලකේ බොරණ හඬ ඇහෙන අතර එයා ජනලෙන් ගිලී බැලුවම දකිනවා ගොඩක් දුරින් තුමක් තියනවා කියලා. ඉෂ්සාලකේ ඉක්මනටම වාහනට නැගලා දුම පිට පස්සේ නගරයට යන අතර මිගුල අවසානයේ නියංගාවෙන් තමයි නතර වෙන්නේ. හැබැයි උනත් ඒගොල්ලෝ මේ ගේ ගාවට යන්න කලින් වහලේ මත තුවක්කුවක් අතේ තියාගෙන මා කෙනෙක් නැලියට ඇවිල්ලා එයාට තුවක්කුව දෙකලා තනජනේ කරනවා. ඉෂ් තමන්ගේ තත්ත්වයට පැහැදිලි කරාට පස්සේ තමයි ඇය මේක බිම දාන්නේ. ඇය මෙයාට ගෙයතුවට ආරාධනා කරන අතර දේසා පාන්මයත් එක්ක බෙදාගෙන මෙයාට කියනවා ඇය දවස් කිහිපයකට කලින් තමයි මෙතනට ආවේ කියලා. ඉතින් ඒගොල්ලෝ ටිකක් කළා හොදෙන්න කෙනෙක්වත් එක්ක කතා කරලා ඉශ්රාත්‍රේ සදා මෙතනින් පිටත් යන්න හදනකොට එමායාට කියනවා මේ ගෙදර රාත්‍රියේ ගත කරන්න කියලා. අවුරුදු දැසන ඉෂයාට ඒත්තු ගන්නනවා ඒගොල්ලන්ට කෙනෙක්වත් එක්ක කතා කරමින් කාලය ගත කරන්න පුළුවන් නිසා එයත් එක්ක ජීවත් වෙන්න යාය ගෙදරට එන්න කියලා. එමා ගෙදර වටේ පරීක්ෂා කරන අතරතුරේදී ඉෂ්ඨමන්ට බලාපොරොත්තු රහිත බවක් දෙනුන ලාවකදී එයාගේ බාල් කෙල්ලපු අර ලණු කෑල්ලක් ප්‍රදානවා. මියන් කබඩ් එකට ඇතුළලා කෑම කාලා තිනවා කියලා මා දැක්ක නිසා මේගොල්ලෝ තිරණය කරන තවත් කෑම ස්වාගෙන නැවතත් නගරයට යන්න. පොත්සිටියේදී මනසුරුල්ලේ විශාල දුර්ගන්ධයක් ආමත් මේගොල්ලෝ ඒක ගැන හිතන්නේ නැතුව තමයි කෑම එකතු කරන්නේ. දින ගෙවි යන අතර එමා සයිෂ් ගොඩක් සතුටෙන් තමයි එකට කාලය ගත කරන්නේ. ඒගොල්ලෝ ලොලු වගා කරනවා ඒ වගේම කෑම සදා මාළු වලන්නත් යනවා. නගරයේ මිනිසුන් දැන් නැති නිසා සතුන් සෑම තැනකම කිසිම ප්‍රශ්නයක් නැතුව ඇවිදිනවා. ඒ වගේම පේන එක දවසක එමායිෂ්ගේ කොණ්ඩේ පවා කපනවා කියලා. තමාට ගොවිපලක් ආරම්භ කරන්න පුළුවන් කියලා බලාපොරොත්තුවෙන් ඉෂ් කුකුල් කූඩුවක් හදන්නත් පටන් අරගෙන. ඉතින් අවසාන දෙක රාත්‍රියක මේ දින කෙනෙක්වත් එක්ක කැච්චලනවා. ඉෂ් තමන්ගේ වාහනේ තෙල් නැති වුණාට පස්සේ නගරයේ තියෙන අනෙකුත් වාහන පාවිච්චි කරලා මේ තෙල් ටැංකිය වල තියෙන තෙල් වලින් තමයි එයාගේ වාහනේ පුරවගන්නේ. ඒ වගේම එයා තමන්ගේ ගෙදර මත සූර්යපාරණ සවි කරන්න පටන් අරන්. එක උදෑසනක එයා හම්බෙන් වාලෙන් නිස්සලා ගිල්ල බිම ඇඳ වැටෙන අතර පේනවා මේකෙන් එයාගේ වලලු කරට තුවාල වෙනවා කියලා.
ඉතින් එමායාට තොරට නොදව් කරලා එයාව රැකබලා ගන්න පටන් ගන්නවා. ඒ වගේම ඇය පිළිගන්නවා ඈට තවත් මිනිස්සුත් එක්ක කතා කරන්න නැති එක මිස් වෙනවා කියලා. ඉතින් එදා රාත්‍රියේදී මෙයා නිදාගෙන ඉන්නකොට ඇය තමන්ගේ පැරණි පවුලේ පින්තූර දිහා බලලා හඩවලපෙනවා. ඉෂ්ටසානේ පුනාට පස්සේ එයා නැවත වතාවක් සූරපැන්ල සවි කරන්න තමයි පටන් ගන්නෙ. එමා ගැබ් අරගෙන තිනෝ කියලා කියනකොට ඉස්මේකෙන් බීතිරපත් වෙනවා. මොකද මේ වගේ විනාශ වුණ ලෝකයකට ළමයෙක් අරන් එන්න එයා පොඩ්ඩක්වත් කැමති නෑ. ඊට පස්සේ පුස්තකාරය මියන්ගෙන් බේරෙලා දරප්‍රසීතිය ගැන লীලා තින පොතුත් කියවන්න පටන් අරන්. මාස කීපයකට පස්සේ කපල් එක කුඩා බොයපලොහොදින් කඩගෙන යන අතර මේකවම තරම් එළවලු ඒ වගේම කුකුලන් කීප දිනකුත් ඉන්නවා. හැබැයි උනත් එමා කියනවා ඇට ප්‍රෝටීන් අවශ්‍යයි. ඒක නිසා ඉෂ් නඩයන් කරන්න එකග වෙනවා. එයා එළ දෙන්නුන් කීප දෙනෙක් ස්වාගත්තත් මිනලන්ට වෙදතිලා ඝාතනය කරන්න තරම් එයාගේ හිත හයිය නෑ. ඒ වුණත් අවස්ථානදී එමා ගැන හිතලා එයා මේ කළ දෙනගෙන් සමාව ඉල්ලලා සතාට වෙඩිතිල්ල උව ඝාතනය කරනවා. ඊට පස්සේ එයා මේ සතාව මස් කරන ආකාරය ගැනත් පුස්තකාලේ තිබ්බ පොතකින් තමයි කියවන්නේ. සතාව මස් කරාට පස්සේ කූලෙන් පෙට්ටියක දාලා එයා මේ මස් ටික අරන් යනවා ගෙදරට. දින කිහිපයකට පස්සේ ඉෂාවසානයේ සූරපැන සවි කළ අවසන් වෙන අතර දැන් ගෙදරට ඇත්තටම කරන්ට් එක තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට නැවතත් පුළුවන් ෆ්‍රිජ් එකේ කැම ගබඩා කරන්න. ඒ වුණත් එමා මේ සතුටුදායක මොහොත ගොඩක් නරක ආරංචියකින් තමයි බාධා කරන්නේ. ඇය කියනවා ඇය බේස්මන්ට් එකේ විශාල මීයක් ස්වාගත්ත කියලාත් මේ මීයා මේ කුඩුට දාන තරම් විශාල වැඩි නිසා ඇයට සිද්ධ වුණා කියලා ඌව වතුරේ ගිලලා මරා දාන්න. ඒ වෙලාවේදී මේගොල්ලෝ තේරුම් ගන්නවා මියන් දහස් ගණනාවක් නගරය ආක්‍රමණය කළා තිනවා කියලාත් දැන් මේ සතුන් සෙනෙන් ඒගොල්ලන්ගේ ගේ පැත්තට ඇමිතන්ගෙනවා කියලාත් ජනලෙන් එදී බලෝඩ පස්සේ ඉෂ්ට තේරුම් යනවා ඒගොල්ලන්ගේ ගෙදර තියෙන කුණු කූඩේට තමයි මේ මියන් ආකර්ෂණය වෙලා ඉන්නේ. ඒක නිසා එයා මේ සියල්ලම පුළුස්සා දානෙලේට දුවගෙන යන අතරතුරේදී එමා මෙතෙන්ද මියන්ට විදිත යන්න පටන් ගන්නවා. අවාසනාවට ඉෂ්ට සිද්ධ වෙනවා එළදෙනගෙන් ඉතුරු වෙච්ච අර මස් දෙකත් පුළුස්සා දාන්න. හැබැයි උනත් ඒගොල්ලෝ මොනා කරත් මියන් දිගට මේන එක නවතින්නේ නෑ. ඉතින් ඒක නිසා දෙන්නා බසතොට දුවගෙන ගිහලා සෑම දොරක්ම ජනේලයක්ම ගෙදර තියෙන සෑම සිදුරක්ම සීල් කරන්න පටන් ගන්නවා. එමා කොමඩ් දෙකටත් බ්ලීච් ගොඩක් පත් කරනවා. හදිස්සි මඩල ශබ්දයක් ඇසුණු ගමන් මේගොල්ලන්ට තේරුම් යනවා අවාසනාවකට ලකේ වෙලී තිල තමයි මේගොල්ලෝ තුර බාලා තියෙන්නේ. ඉතින් පේනවා මෙයාව මියන් සපා කන්න පටන් ගන්න. ඉක්මනටම දොර හැරලා බල්ලවත් උස්සගෙන ආවසු ගේ ඇතුළට දුවනවා හැරෙන්න ඉෂ්ට වෙන තිකපයක් නෑ. තප්පර කිහිපයකට විතර දොර අරලා තිබ්බත් මියන් කිහිප දෙනෙක් ආමත් මේගොල්ලන්ගේ දිහැටුවට ඇතුළේලා ඉස්මේගලන්ට වෙඩිත යන්න උත්සාහ කරත් මියන් ගොඩක් වේගෙන් දුවන නිසා එයාට මේ සතුන්ව ඝාතනය කරන්න බෑ. ඉතින් ඒක නිසා ඉස්මේකෙන් කොච්චර කෝපයට පත් වෙනවද කියනවනම් එයා බේස්බෝල් පිටකෙන් සතුන්ට පහර දෙමින් මේ සෑම කෙනාම ඝාතනය කරන්න පටන් ගන්නවා. ඒ වගේ මෙමා තමයි ළඟේ තුවාලයට බෙහෙත් දාන්නේ. මේ අත්දැකීම නිසා දරුපු සූතියේදී එමාව තමන්ට නැති වෙන්න පුළුවන් කියලා ඉෂ්ට ලොකු බියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක නිසා අවසානයේදී පැහැදිලි කරනවා ඇය කිසිම ප්‍රශ්නයක් නැතුව මීඩකන ළමයින් දෙන්නක බී කරා කියලාත් ඒක නිසා මෙයාට බය වෙන්න එපා කියලාත් ඇය හදවත බෙදලා හෙළි කරනවා වෛරස් නිසා ඇයට එකම දවසේදී ඇගේ පවුලේ සෑම කෙනාම හිමි වුණා. මාස කිහිපයකට පස්සේ පාරවල් ඉන්න වල් පෝසො නිසා මියන්ගේ ගහනේ පාලනය වෙන්න පටන් ගන්න. ඒක නිසා කපලකට පුළංගෙන අවසානද ගෙදර සීල් දෙක අයින් කළා මේකෙන් එළියට එන්න. ඒ වෙලාවෙදිම එමාගේ වෝට් එක බ්‍රේක් වෙන නිසා මේගොල්ලන්ට තේරුම් ගන්නවා ඇය ළමයන් බී කරන්න හදන්නේ. හැබැයි උනත් අවාසනාවකට ළමයාගේ උරහිස තමයි මුලින් එන්නේ. ඉස්මේකට මොකද්ද කරන්න කියලා පොතේ සොයන්න පටන් ගත්තාන් එමා මෙයාට කෑ ගහලා කියනවා මුලින්ම ඔළුව එළියට එන විදිහට එයා ළමයාගේ ඔළුව අදන්න ඕනේ. අවසානයේදී පේනවා මේ දින ගොඩක් නිරෝගී ගැහැණු ළමෙක් බී කරනවා කියලා. අනාගතය ගැන නැතම් බලාපොරොත්තුවක් එමාට දැනන අතර ඇය නගරේ බිත්තියක ඒගොල්ලන්ගේ ලිපිනේ ලියලා ජීවිතේ බේරගත්ත කට්ටියට ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම පේනවා දුරින් ඉන්නත් භූත මිනිස්සෙක් මේක දකිනවා කියලා. වසංගතය ආරම්භලා වසර 6කට පස්සේ ඉෂ්ඨානයේම පාරේ වාහනේ පදවමින් ඉන්නකොට අහම්බෙන් සිංහෙක් හැප්පෙනවා මේකට. ඉතින් එයා වාහනෙන් එළියට බැහැලා දුක් විඳින සිංහයාට වෙඩිතලා ඝාතනය කරන්න තීරණය කරනකොට එයා දකිනවා වනාන්තරය ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා.
ඒක නිසා ඒක්මන්ට මෙයාගේ පිටපස්සෙන් දුවගෙන ගියාම තේරුම් ගන්නවා මේ ඇත්තටම කුඩා ළමයෙක්. එයා ළමයා වල්ලගන්න උත්සාහ කරන නිසා ළමයා තමන් ආරක්ෂා කරගන්න අනෙක් පැත්තට මෙයාට පාර දෙනවා. ඉස්පිට පස්සට ගිහලාට දිවුරනවා තමන් ඇයට හානියක් කරන්නේ නැහැ. ඒ වගේ මෙයාට කියනවා ඒගොල්ලන් ගාව කැම තියනවා කියලාත් ඇයට ආරක්ෂිතව ඉන්න තැනකුත් තියනවා කියලාත්. එයා කියනවා මේගොල්ලොත් එක්ක තවත් ජීවිතේ බේරගත කට්ටිය ඉන්නවා කියලා. ඒ වුණත් තරණේ ගොඩක් සද්දෙන් කෑනහලා තමයි මෙතනින් පලා ඉෂ්ටමන්ගේ වාහනේ ඊගාට අපස් වෙනකොට එයා දකිනවා සිංහයා මේ වෙනකොට මෙතනින් ගිහලා. හැබැයි උනත් එයාගේ පුදුමයට අර ළමයා එයාගේ පිටපස්සෙන් ඇවිල්ලා මෙතනට. එයාට අපල් ගෙඩියක් දුන්නාට පස්සේ අය අපල් ගෙඩිය අතට අරගෙන එයාගේ වාහනේ පිටපස්සට ගිහලා නගිනවා. ඉතින් ඉෂ්ටීරණය කරනවා ළමයාව එයාගේ ගේ ගාවට අරගෙන එන්න. පේනවා දැන් යහසයි මාට ළමයින් දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ දින තමයි හෙද සහ ඇලෙක්ස්. ඒ වගේ මේගොල්ලොත් එක්ක තවත් ජීවිතේ මෙරගත්ත දෙන්නෙකුත් එකතු වෙලා ඒ දෙනාගේ නම තමයි ජෝර්ජ් සහ මෝරේන්. පේනවා ඇත්තටම එම ආයෙත් පාරක් ගැබ්බරගෙන සෑම කෙනෙක්ම ළමයට ගොඩක් හොඳින් කතා කරත් ඇය තමත් මේගොල්ලොත් එක්ක කතා කරන්නේ හරි ට්‍රක් එකෙන් එළියට බහින්නේ හරි නෑ. ඉතින් පේනවා එදා රාත්‍රියේ මේ ගැහැණු ළමයා ට්‍රක් එකේ තමයි නිදාගන්නේ. පවන්දව සූදාසන මෝරෙල් ළමයට කන්න කෑම එකක් අරගෙන අතර ළමයා මේකෙන් කොච්චර තින් ඇසෙනවද කියනවනම් අහම්බෙන් කෑම පිගානන්ද වැටෙනවා බිමට. ගැහැණු ළමයාගේ මන කටු ආලා ගන්නකොට මෝරෙන් දකිනවා මේ ගැහැණු ළමයාගේ අතෙත් කැලල් තියනවා කියලා. ඉතින් ඒක නිසා ඇතමන්ගේ පපුවේ තියෙන කැලල පෙන්නන ඒට මේකෙන් ගැහැණු ළමයාගේ හිසක සල්ලනකොට මෝරෙන් මේකට අනෙක් පැත්තට මුකුත් කියන්නේ නෑ. ටික වෙලාවකින් තරුණියව විශ්වාස කරනවා. මෝරෙන් මේ නැදේ පැහැදිලි කරනවා ඉස්ලාබිත්තේ ගහල් තිබ ලකුණ නිසා තමයි ඇස්ටන් ජෝර්ජ් මේදලන්න සොයාගත්තේ. ඉතින් යා මේ කතාව කියන අතරතුරේදී තරුණයට පොඩ්ඩක් නාගන්න කියලා තීත්තු කරනවා. මේ අතර ඉස්ලාන් ජෝර්ජ් තරුණයව සොයාගත්ත මනන්තරේ ගාවට ගෙහෙල්ලා මෙතන පිටපස්සේ කුඩා කැබින් එකක් වගේම ටිකක් පරණ සොහොන් දෙකකුත් සොයාගන්නවා. මොහොතකට පස්සේ මෝරෙල් ළමයාගේ බඩු බාරාදිය පරීක්ෂා කරනකොට ඇය මෙතන දිනපොතක ඇදලා තියෙන ගොඩක් භයානක චිත්‍ර ටිකක් සොයාගන්නවා. ඒ වගේම මෙතන තියෙන ලෙටර් ඇය තීරුම් ගන්නවා මේ තරුණියගේ නම තමයි ඒවී. මෝරෙන් ඇය ටීවී කියලා කතා කරනකොට පීනෝ තරුණියට ප්‍රතිචාර දක්වනවා කියලා. සවස්තෝරුවේ මෝරෙන් අනෙත් ඇත්තෙගලට ඒක බෙදා ගන්නවා. පේනවා මේක දීලා තියෙන්නේ ඊවීගේ අම්මා විසින්. ඇමේද කියෝන කට්ටියගේ නිලියනවා තමන්ගේ දීනේ වඩක බලාගන්න කියලා. ඇකෙනවා සංගතය ආරම්භුණාට පස්සේ ඊවිගේ තාත්තගේ මනසේ විකෘතුනා කියලාත් එයා දෙගෙන් දෙකටම ඊවිට කරදර කරා කියලාත්. ඊවිගේ අම්මා ගොඩක් අසනීපෙන් තියෙන නිසා ඇයට මේක නවත්තන්න තරම් ශක්තියක් තිබෙන්නේ නෑ. ඉතින් අවසානයේදී මොරෙසා කන්නේ මේ කට්ටිය ගොඩක් සතුටින් තමයි මේ තරුණියව තමන්ගේ පවුලට පිළිගන්නේ. ඉක්මනට මේ මා ජොයි කෙන පිරමු ළමෙක් බී කරනවා. මේක සිද්ධලා මාසයකට පස්සේ කන්නේම ගොඩක් උදින් දවස ගත කරනකොට අදීසින් මේ ළඟ ළමෙක් නාද වෙන්න පටන් අරන්. මෝරෙන් වෙල් ළමයින් එක ගියතරට යවලා ඉෂ් එමා සාන්ජෝ චෙදලඟ තුවක්කු අතට අරගෙන මේ සිද්ධිය පරීක්ෂා කරන්න යනවා එතනට. ඉතින් ඒගොල්ලෝ මෙතනදී අවුරුද්දක් අතීතයකට එන්න මොලි කෙන කාන්තාව සොයාගන්නවා. මේගොල්ලෝ ටික වෙලාවක් කතා කරලා හැමදෙනාම එකග වෙනවා ඒගොල්ලන් ගාවද ටික බිම තියන්න. මොලි ඒගොල්ලන්ටගේ මිතුරන් වන ජේන් එස්රා සහ රයිෆ් කෙන තුන්දෙනාම හඳුන්වා දෙන අතර මේගොල්ලෝ සෑම කෙනාම තේ එකක් බොන්න ගෙදරට යන්න එකග වෙනවා. ගෙදර දෙකෙනෙක්වත් කතා කරනකොට මෝරෙන් තීරුම් ගන්නවා ජේන් කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ සංගීතඥයෙක්. කන්නේ මේ කට්ටිය කියනවා ඒගොල්ලෝ ඔරෙන්ටන් වල ඉඳන් ආවේ කියලා වෛරසය පැතිරෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒගොල්ලෝ එක තැනකින් නැතුව සෑම තැනකම ඇවිද්දා කියලාත්. මේ වෙලාවේදී ඒ මාමේගලන්ට තමන් ගල්ලප ගෙදර ඉන්න පුළුවන් කියලා කිව්වත් ඉෂ්තාමත් මේගොල්ලෝ ගැන ගොඩක් සැකෙන් ඉන්නේ. ඊළඟ දවසේ හැමෝම සැපෙමු ස්ටෑන්ඩේ එළියට යන්න එකතු වෙනවා. ඒෂියාගේ නීති ටික පැහැදිලි කරමින් කියනවා සීනම ළමයින් ගෙවලල ඉන්න ඕනේ කියලාත් කණ්ඩේ මේ කට්ටිය එයා කියන දේවල් අනුගමනය කරන්න ඕනේ කියලාත්. මොලි හොස්පිටල් එකේ තියෙන බේත් කෙන ඇහුවත් ඒෂියාට කියනවා මේ වෙනකොටත් ඒ ඔක්කොම පාවිච්චි කරලා ඉවරයි කියලාත් ඒක නිසා ඒගොල්ලෝ කැම සොයාගන්න විතරයි උත්සාහ කරන්න ඕනේ කියලාත්. මේගොල්ලෝ නගරයට එනකොට පාර මැද්දේ මේ හරකෙක් ඉන්නවා කියලා දකින අතර ඉෂානෙක් කට්ටියට කියනවා මේ සතාගෙන් කාටවත් කරදරයක් නැහැ කියලාත් ඒගොල්ලන්ගෙන් සතාට කරදරයක් කරන්න එපා කියලාත්.
ටිකලාකින් කැමස් යන්න කන්නයන් මෙදිලා ගියන් මුලින් නීති පොඩ්ඩක් අන්කරංගන නැතුව ඉෂ්කෙනදී අහන්න නැතුව රෝහල්ම තමයි යන්නේ. ඇය දකිනවා රෝහල ශරීර කුඩකින් පිරලා තියෙන කියලා. ජීන් මත්පැන් බෝතල් ටිකක් ස්වා ගන්න අතර එස්රා මෙතන දෙන ගිටාර එකක් ස්වා ගන්නවා. අන්නේ වුණාත් මෙතනින් පිටත්තල යන්න සූදානම් වුණත් ඒගොල්ලෝ දකිනවා මොලිය අතර මෙතන නෑ. රෝහල්දේ මොලියට වල්බල් එක්ක හම්බෙන අතර සතා මෙයාව සපා ගන්න කලින් ඇය ගිනින උපකරණයකින් සතා බය කරනවා. ඊට පස්සේ ඇය මේ ගිනින උපකරණයම පාවිච්චි කරලා මෙතන අගුලක් කඩලා කාමරයකට ඇතුළුනම තීරුම් ගන්නවා. මේ කාමරේ තමයි මෙඩිසින් ඔක්කොම ගබඩා කරලා තියෙන කියලා. ඇයව සුකණ්ඩෑම ගාවට එනකොට නීති කට කරපු ගැන ඉෂ්‍යයට බැනවතිනවා. ඒ වුණත් ඇය කොච්චර ඖෂධ ටික අස්වාගත්තද කියලා මෙයාට පෙන්නනකොට එයාට සිද්ධ වෙනවා අනෙක් පැත්තට කට වහගන්න. එදා රාත්‍රියේදී ජීන්යා ගලුන් ගිටාරක අරගෙන මේගොල්ල හැමෝටම එන්න සින්දු කියනවා. හැමෝම නින්දට ගියාට පස්සේ ජෝර්ජ් මෝරෙන් එක්ක එයාගේ ප්‍රීතම මතකෙන් බෙදා ගන්න අතර පේනවා මේගොල්ලෝ පළවෙනි වතාවට එකිනෙක අත් එක්ක ගැච්චරනවා කියලා. මේ අතර ජීන් කුස්සිය සම්පූර්ණයෙන්ම බීමෙන් ඉන්නේ. පහුදු උදෑසන මොලේ ජීන ස්වාගත්තහම ඇමිනදී පාපොච්චාරණය කරනවා තමන් ගැම්බරගෙන ඉන්නේ කියලා ළමයා බීකරන එක නවත්තන්න උත්සාහ කරන තමයි ඈත්තටම මත්ද්‍රව්‍ය ගොඩක් බිවේ කියලාත්. හැබැයි වුණත් මොලේ පොරොන්දු වෙනවා එස්ටාට මේක කියන්නේ කියලා. කාලය ගෙවි යන අතර කණ්ඩෑම ගොඩක් සාමකාමීව තමයි ජීවත් වෙන්නේ. ජීන්ගේ ළමයා නිරෝගී වෙපදිනකොට මෝරේන්ටත් ඇඟේම කෙනා ළමෙක් ලැබෙනවා. ඉතින් මෙතනින් මම මේ පාර්ට් 1 එක නවත්තන්න. පාර්ට් 2 එක අනිවාර්යෙන් හෙට ඔයගොල්ලන්ට ගෙනත් දෙන්න. ඒක බලන්න ඕන නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.